එහෙනම් ශක්ති ප්‍රභවයේ හිත ඔප්පු වෙනවා. හිතයක් කියනකොට තියනවා නම් ශක්ති ප්‍රභවයේ එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට ඉන්න. ඒකාන්තයෙන් ඔහුගේ ඉදීම සඳහා ක්‍රියාත්මක වෙනවා. හිත තියෙන ඉන්න නම් ජීවත් වෙන්න නම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහෙන් බලන්න, කනෙන් අහන්න, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිව ගහ ගන්න, කයෙන් පොට්ට පහත ගන්න, හිතේ හිතන්න. ඔය විදිහට ආසන්න. එයාගේ හිතෙන් බලාපොරොත්තු වෙනවා. හිතෙන් බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු ඉච්ඡා කරලා ඒක ශක්තිය දෙන්න කරනවා. ඒක තමයි මේ ශක්තිය උත්තරන්නේ. ශක්ති ප්‍රභවයේ ඒක. ශක්තිය උත්තරල පවතින. ඉවර නැහැ. ඉවර නැහැ. ඒක දැන් ඔය භෞතිකවාදී කියලා ඒ පහ හය බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඒක නැති කෙනෙක්. මරුණා මරණයෙන් පස්සේ ඔබට නැහැ කතාව වෙනම කතාවක්. බලන්න බලාපොරොත්තු වෙනවා. හරි. අහන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ගත්තාම කවුද වෙනවා? මරණ මොකද යවුවදී ඔව් කියනවා ඔව් කියලා. ඔව්. බලන්න බලාපොරොත්තු තියෙනවා. මරණ මොකටද භාවිවත් කෙනෙක්. ඔව්. බලන්න කොහොමද ආවේ කියන එක සමන් දෙනවා. අහන්න කැමති. ඉතින් ඔක්කොම ගන්නවා. ඉදලම පහේ ගන්නවා හරි හිතනවා. ඒක කැමති. දැන් හොඳයි. කැමැත්තක් එනවා කියන්නේ හිතක් පහළ වෙනවා. ඔව්. හිතක් පහළ වෙනවා නම් හිත තමයි ශක්ති ප්‍රභාවය. ඔක්කොම වෙලා තියෙන්නේ. හිතට යමක් කරන්න පුළුවන්. අනික නොහිත කරන්න බෑ. නොහිත කරන්න බෑ. නොහිත කරනවා නම් හේතු බලය. ඒ කියන්නේ ශක්ති කෝෂයකින් නිකුත් කරපු දෙයක්. දැන් මේ පෑන් එක කල්පවන්න පුළුවන්. සත්‍යයක් දීලා. පෑන් එකටම නිර්මාණය කරගන්න බෑ. ඉබේ වැඩ කරන්නේ නෑ. හිත එහෙම නෙමෙයි. හිතට තිබෙන නිර්මාණය කරන ශක්තිය. ඒකයි මේ ශක්තිය. එහෙම කියන හිත විතරයි. හිත විතරමයි. ඔව්. සත්‍යය. දැන් ගන්න ඔයිට අමතරව ඔව්. ඒ කියන කාරණේ මේ විදිහට ඔප්පු කරන්න පුළුවන්. අපි දැන් අද ඉන්නවා. ඉන්නවා එක දැන් දන්නවා. ඔව්. ඊයේ හිටියා. ඔව්. ඒකත් මතකයි. ඔව්. පෙරේදී හිටිය කියන්නේ මතකයි. ඔව්. අවුරුද්දකට මතකයි. ඔහොම පොඩි කාලේ අවුරුදු 3-4 වෙනකම් මතකයි. ඔව්. ඒතර එකේ දෙකේ හිටියේ නැතුණාට අම්මා තාත්තා මේ ඔප්පු කරනවනේ. ඔව්. හිටියයි කියලා. අන්න එහෙම ගිහිල්ලත් මේ කාරණේට යන්න පුළුවන්. එහෙමත් යන්න අවස්ථාවකට ගිහිල්ලා. ඒක සමාධියට එන්නේ. සමාධියෙන් තමයි යන්නේ. දැන් හරි අපි හිතමු ඔන්න අවුරුදු එකේ දෙකේ ඉන්නවා. ඔව්. දැන් ඒතර ඉන්නවනේ. දැන් එහෙම නැත්නම් කවදා හරි සූක්ෂම දෙයක් දකින්න කැමලා හොයාගත්තු. ඔව්. කැමලා සහ සංඥා මාධ්‍යයක්. ඔක ඔප්පු වෙනවා. ඒක කොහොමද? දැන් සත්‍යයේ මරණ පස්සේ ඒ සත්‍යය සූක්ෂම කය යන්නේ නැති. දැන් ඉන්නේ මෙතන මොකද සටක උත්පලන්නේ ළමයි පාරේ නැරිලා. අල්ලපු කැමරාවල ළමයා පැන ඉන්නවා වේනවලු. ඇක්සිඩන්ට් එකේ ළමයා වැරිලා. ළමයා පාරේ ඉන්නවා ඒ විදිහට ඇඳගත්ත ඇඳුම් පිටි හිටගෙන ඉන්නවලු. අර ගන්තබ්බය. ඔව්. ඒක ඔක්කොම අපර දැකලා. මේ කැමරාවල උඩු වෙලා. අර සියුම් කැමරාව. ඔව්. වාහන යනවලු අපේ උතෙන් නැහැ. අර සියුම් කයි මරන්න බෑ. ඔව්. ජපානයේ දෝයි. අර වහන්සේ කියන ශක්ති ප්‍රවේණ තමයි අර මත ඉඳින්න පුළුවන්. ඒ වගේ මහාන්ගේ භෞතිකවාදී මත කරන තව කාරණයක් තමයි ඒකක් පොඩ්ඩක් පහදන්න. දැන් මේ හුඟක් අය කියන්නේ හාන්දුර දුන්නයි කියලා විශේෂ දෙයක් වෙන්න ඊට වඩා මේ කම්කරුවාට වැඩ කළා මහන්සිලා ඉන්න අයට කන්නේ ඒක මතයක් නේ. ඒ කියන්නේ ඒගොල්ලන් මේ යමක වටිනාකම ගුණ මාත්‍යයක් හෝ වටිනා මාත්‍යයක් දැකලා මතයක් තියෙනවා. ඒගොල්ලන් මාත්‍ය තුලින් නේමයින්නේ. ඇහැට පේන්නේ. ඔව්. ඇහැට පේන ඒගොල්ලන්ට මේ ගුණ මේක විශේෂයි කියලා මාධ්‍යයක් ගන්න. දැන් අපි තුමු යම් කිසි බුද්ධලේ වටිනා මිනිස්සු කවුරු කියලා හෝ කසින් පෙරණ මිදියා වටිනවා කියනවා කසින් විකුණන බුදලා. ඔව්. කසින් පෙරණ මිදියා ඇයට වටිනවා. ඔව්. අනිත් මිනිහට වඩා. සිල්ගල උපාසක මහත්තයාට වටින්නේ කසින් මේ පෙරණ මිදියා. කසින් බොරන් මිදියා කසින් බොදලාට වටිනවා උපාසක මහත්තයා හාමුදුරුවෝ කියනවා. ඔව්. ඉතින් ඒක එකිනෙකාගේ මතය අනුව. මතය. ආස්වාදයේ තම තමන් මුක්තිය අරගෙන ඒ උතරේ නෑ යමයි ඉන්නේ. ඒකයි ඒක. වටිනාකම එක එක්කකට වෙනස්. ඒකයි වෙලා තියෙන්නේ. ඒ පොදු තීරණයක ඉන්නේ නෑ. ඒක ඔක්කොම පුද්ගලිකයි. පුද්ගලික තමයි වාසියට හදාගත්තේ. සමාජගත තීරණයට පාස්තිකයි. සත්‍යයේ නිගමන. ලෞකිකවාදීගේ නිගමන. අර අපි දීකිරි වලට බලන සාක කියන්නේ. ඒ වගේ. දැන් මෙහෙම එකක් හම්ද අපි කොහොමද උගන්නේ? දැන් ගන්න මේ මාසයේ කියනවා මේ මහා අර කළුගල් කඩන අර අවුවේ වේලි වල ඉන්න කම්කරුව තමයි මේ රට ගොඩනගන්නේ.
හාමුදුරු මුකුත් කරන්නේ නැහැ. ඔව්. හැබැයි අපිට නොපෙනෙන පැත්තක් ක්‍රියාත් තිබුණ මේ ලෝකේ සමතුලිත කරන්න හාමුදුරු කියන කිරණ ශක්තිය. ඔව්. අන්න ඒකෙන් කොහොමද පහදන්නේ? දැන් ගුණ මහත්ය විශේෂයි. ගුණ මහත්ය තුනේ හැදෙන්නා වූ යහපත් දේ මේ කම්කරු වගේ ගොඩනගන්නේ නැහැ. ඒ කිරණ එන්නේ නැහැ. ඒකෙන්නේ නැහැ. එයාගේ තියෙන්නේ එයා කර්ම විපාකයක් විදිහේ. කම්කරු. ඔව් කම්කරු. ඒක වැටෙන කර්ම විපාකයක්. අනිකාට බල කරන් දීලා කාලා බීලා සන්තෝෂෙන් හිටපු අනිකායි උතුරු මේ සූරාගෙන අද ගෙවන්නේ රාතිය. ඒකත් එහෙමයි ඉන්නේ. ඒකත් එන්නේ එහෙම. ඒ කියන්නේ මේ දැන් වැඩ කරන කම්කරුවෝ සොච්චර කම්කරුවන්ට ඒ වගේ බලන කර්ම මුල් වෙලා. 100ක් කියන්නේ නෙමෙයි. ඊට පස්සේ මේ උපනිශ්‍රේ වෙනවා මේ පරිසරේ. හරි. කර්මයෙන් ඕනිය වෙනවා. අර කම්මස්ස කෝපි කියන ආදිපතේ. ඔව්. ඒකයි වෙන්නේ. දැන් ගාන්ධි ඔය හැමදාම මැයි මාසේ පළවෙනිද ඔය මහා කම්කරු රැලි තියෙන ලෝකෙ කියලා කෑ ගහලා ඔව්. යනෝනේ. ඔව්. දාඩිය මුගුරු වාගෙන බත් පැකට් එකක් කරලා දැන් මේ කිසි වැඩ කරන්නේ නැතිද? නැතිද? අන්තිමට කීදෙනේ මැරෙනවා. ඔව් ඒ වගේ වැරදි මේ ඇති වෙලා කම්කරු මේ දවසේ ඔව්. කීදෙනෙකුට මේ ජීවිත හරි වෙනවා. අංගමකට අයින් වෙනවා. ඒවත් වෙනවනේ. දැන් ගාන්ධි ඔය වගේ දවසක ඔව්. මේ වේදිකාව ඉඳන් අර කැමරා දෙන එකක් තමයි දේශයෙන් බොහෙන්නේ. ඒ කියන්නේ එයා මේ කලබල දාන්නේ නැහැ. අන්න හරි කල්පනා ගන්නෑ. අදන් අපිට සමානත්වයක් දියව කියලා කියන්නේ. ඔව් අනේ. ආර පේර හේතුවේ ඵලය දකින්නේ නැහැ. ඒක දකින්නේ. ඒකයි සමානත්වයක් දෙන්න සමාන ගතියක් වෙනවා. සමාන පින්දහම් තියෙනවා. ඒවයි සමානත්වය ලැබෙන්නේ. කවුරුත් දෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ විලාවෙදි පල්තලේ හැදෙනවාම ඒ අවශ්‍ය විදිහේ පල්තලේ ප්‍රයෝග විපත්තිය හෝ සම්පත්තිය ආදා ගන්න. ඒවත් දෙනවා ඊට පස්සේ. දැන් වෙන විදිහින් කියනවනම් ඔව්. ඔය මුළු ලෝකෙම සමරනවා මැයි මාසේ පළවෙනිද කම්කරු දිනේ කියන්නේ. ඔව්. විශ්වයේ තවත් දේශීය වෛද්‍ය නිකුත් වෙන දවසක් විතරයි. ඒකත් ඒ දිනියක් තමයි ඒක. දුක්තියක්. ඒ මහා විශාල වශයෙන්. ඔව්. ඒ මුළු ලෝකේ රාජ්‍ය නායක ඔක්කොම එකතු වෙලා මොකද? ඔව්. දැන් ඒ කැලලක් තමයි ඔය මේ භෞතිකවාදීන්ගේ කැලලක් නේද? ඔය කම්කරු දිනේ කියන්නේ. ඔව්. සතු ලේවැගිරීමන්නේ මට ලේවැගීම්. සතු වань. එහෙමයි ගත්තේ මේක. ඔව්. ඒ වැඩ කරන දවස් මිනිස්සුගේ දවස කියලා. අනේ ඒ වැඩ කරන්න වෙච්ච හේතුව දකින්නේ නැහැ. දකින්නේ හරි විදියට නම් කරන්න ඕනේ මේ වගේ දවසක. ඔව්. එකතු වෙලා ඔක නෙවෙයිනේ. ඔව් ඔකෙන් ඒක තමයි. යථාර්ථය දකින්නේ නැහැ. යථාර්ථය එහෙම දකින්න බෑ කොච්චර කළා. කම්කරුවා දෙන්න පත් වෙලා තියෙන්නේ ඒ දෘෂ්ටිගතව ඇවිදලා කාලයක්. සතරෙත් ඇවිදින්න. ඒගොල්ලන්ට එකපාරේ නුවණ පාන වෙන්නේ නැහැ. ඒකයි කාන්නේ. ඒ දෘෂ්ටියම මැකිලා ඒකෙම හැදිලා ඒකෙම මේ වැඩිලා ඉන්න එක කොහොමද ලේසි වෙන්න වැඩක් නෙමෙයි. ඒ අදහස් වලින් අපි කරුවා කියන නිරුක්තියකුත් තියෙනවා. කම් කියන්නේ කඩේතු නේ. කඩේතු කරන්නා කියන එක. කටයුතු කරන්න. ඔව්. කරුවා. එතකොට ඔය කියන ඔය මැයි රැලි කම්කරු පැලවත් මේ ඇවිල්ලා තියෙන මේ ලෝකයේ කොමියුනිස්ට්වාදී සමාජවාදී ඒවත් එකනේ. භෞතිකවාදී කියන ඒවාත් එක්කම තමයි. ඔව් ඒවත් ඒ විවිධ දෙයක්. ඉස්සර තිබිච්ච එකක් නෙවෙයි. නෑ. ඔක ඒ කට්ටිය දීගෙන ගත්තාම තමන්ගේ පැත්තෙන් ලොකු කරගන්නවා. ලොකු කරගත්තා දුක්ඛිත වෙනවා. කොයි පැත්තෙන් හරි. ඒක අත්ත කියන මතාන යෝගය දුක්ඛිත වෙනවා. ඒක කාමක කලිකාන යෝගය දුක්ඛිත වෙනවා. අන්තිමට කර වහිනවා කොහෙන් හරි ගිහින්. දහජවරු සමරන්න පටන් ගත්ත ගෝලිමත්. ඒගොල්ලෝ අත්ත කියන කාමක කලිකාන යෝගය සමරන. සංගරණෝගය අත්ත කියන සුඛාසය යෝගය